මගේ වටිනාකම තීරණය වෙන්නේ මගේ හදවතින් මිසක් අන් අයගේ තීරණය මත නෙවෙයි. මගේ හතින් කාට හරි වරදක් වුණා නම් මට කරන්න තියෙන්නේ ඒ වරද්ද හදාගෙන ඒක ඉස්සරහට නොවෙන්න වග බලා ගන්න එක මිසක් කවුරු හරි හෝ මේ සමාජය මට හොඳ නරක කොහොම කියාවේද කියලා කල්පනා කරලා මගේ ජීවිතය ආපස්සට හැරෙන එක නෙවෙයි. දන්නවද මගේ ජීවිත කතාව අස්සේ මන් තරම් අසරණ වෙච්ච කවුරුවත් නැහැ. එන තරම් අසරණ වුණාද නම් සමහර තැන් තියෙනවා පැහැදිලි කරලා කියන්නත් බැරි. ඒ වගේ අසරණ වෙලා ජීවිතේම එපා වෙලා ඉන්න කාලවල මගේ තනියටවත් උදව්වටවත් අද මාව විනිශ්චය කරන ඔය කවුරුවත් හිටියේ නැහැ. ඉතින් එහෙම එකේ මගේ චරිතය කොහොම කියන එකවත් මං කොහොමද කියන එකවත් තීරණය කරන්න කිසිම කෙනෙක්ට අයිතියක් නැහැ. ඇයි මේ මමයි දන්නේ මං කවුද කියලා. මමයි දන්නේ මගේ වටිනාකම මොකද්ද කියලා. ඒ වගේම මමයි දන්නේ අද මම මෙහෙම හිටියට මගේ ජීවිතේ මම මුහුණ දුන්න ප්‍රශ්නත් කොහොමද කියලා.